told your friend you're not okay? And tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong. එහෙම වියදම් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලා යන්නේ ජොබ් එකකට සල්ලි හොයන්න යන්නේ. ඉතින් ඒ සල්ලි හොයන්න යන ගමනේ ලොකු ගණන් වියදම් කරගන්න එපා. ඒක ඔයාලට පාඩුයි. මේක තමයි මට ලැබිලා තියෙන රූම් එක. ඉතින් කතා කරන්න කලින් අපි ගිහින් බලමු මොනවද මේ පුංචි රූම් එකේ තියෙන්නේ කියලා. මේ වගේ 2 පින් තියෙන ඇඩැප්ටරයක් අනිවාර්යෙන් අරන් එන්න. නැම්වල තියෙන්නේ මෙන්න මේ ඇඩැප්ටරේමයි. ඒක අනිවාර්යෙන් වීඩියෝ එක බලන ඔයාලා හැමෝම මතක තියාගන්න. මම ආයෙත් පෙන්නන්නම් පැහැදිලිව. Brain all of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay? Just let me be me. ඉතින් guys මාස 4ක වගේ වැකේෂන් එකකට පස්සේ ආයෙත් මම නැවත ජොයින් වෙන්නයි යන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක අලුතෙන් යන අයට හොඳ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක් වෙයි. වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. ඉතින් මේ වෙලාවේ අපි ෆ්ලයි කරන ගමන් ඉන්නේ ලංකාවේ ඉඳලා ඩුබායි වලට. මේ පාර මට හම්බෙලා තියෙන ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක්. ඉතින් ලංකාවේ ඉඳලා ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වලින් ප්‍රාන්ස් වලට ගිහිල්ලා ප්‍රාන්ස් වලින් ආයෙත් ඩොමෙස්ටික් ෆ්ලයිට් එක ෆ්ලයි කරන්න ඕනේ මර්සිල් කියන පළාතට. ඉතින් මර්සිල් වලින් තමයි නැවට නගින්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මතක විදිහට පැය 4ක් වගේ අපි ඩුබායි වලට ගියා. ඒ අතර අපිට පොඩි මීල් එකකුත් හම්බ වුණා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් සාමාන්‍ය ෆ්ලයිට් එක දෙන මීල් එක කෑම වේලක් මොන වගේද කියලා. ඉතින් මම මේවා පෙන්වන්නේ ඇත්තටම අලුතෙන් යන අයට හොඳ මොටිවේෂන් එකක් ලබා දෙන්න හිතාගෙන. ඉතින් මං හිතනවා අලුත් අය ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් මේ වගේ view එකක් ෆ්ලයිට් එක යන්නේ නැතුව ගන්න බෑ. ඉතින් දැන් මම ඇත්තටම වීඩියෝ එකක් ගන්න බැරුව ගියා ඩුබායි පෝර්ට් එක ඇතුලේ, එයාපෝර්ට් එක ඇතුලේ. ඉතින් අපි දැන් මේ ඩුබායි වල ඉඳලා ප්‍රාන්ස් වලට ෆ්ලයි කරන ගමන් ඉන්නේ. දැන් මේ අපේ සෙකන්ඩ් ෆ්ලයිට් එක. ඉතින් යාළුවා ඉන්නවා AB ෂාන් වගේ දෙවෙනි කන්ට්‍රැක්ට් එක අපි දෙන්න එකට ෆ්ලයි කරන. ඉතින් මේ තියෙන්නේ ප්‍රාන්ස් වල එයාපෝර්ට් එක. මාරම ලස්සනයි. ඉතින් අපිට මතක විදිහට ඩුබායි වල ඉඳලා පැය 7ක් වගේ කාලයක් තිබුණා ඩුබායි වල ඉඳලා ප්‍රාන්ස් වලට. අපි දැන් ඉන්නේ ප්‍රාන්ස් වල. මෙහි ඉඳලා අපව අපි යන්න ඕනේ මර්සිල් වලට තව ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක්. ඉතින් ට්‍රාන්සිට් එකක් ආවේ ලංකාවේ ඉඳලා ඩුබායි වලට ඇවිල්ලා ඩුබායි වලින් පැරිස් ආවා. දැන් පැරිස් වලින් මාර්සිල් යන්නේ. ඉතින් වීඩියෝ කරගන්න බැරුව ගියා. ගොඩක් දුකෙන් ආවේ. ඉතින් රස්සාව එපා වෙන්නේ. අපි අහපව මේ නැවට යන දවස් තමයි. ඉතින් මගෙත් එක්ක 3 දෙනෙක් තව දෙන්නෙක් ඉන්නවා. අපි ඔක්කොම 3යි. AB ඔයිලයි. ඉතින් අපි බලමු සමහර විට තාම ෂිප් එක තියෙන්නේ ඉතාලියේ. ඉතින් ඒක තාම ප්‍රාන්ස් වලට ඇවිල්ලා නැහැ. සමහර විට අපි හොටෙල් දායි එහෙම වුණොත් මම පොඩි වීඩියෝ එකක් ගේන්නම්. ඔයගොල්ලෝ ඉන්නවනේ ඉතින් වීඩියෝ එකක් හරියට කරගන්න බැරුව ගියා. ගොඩක් අප්සෙට් එකක ඉඳන් හරි. 2F එක පහළට නේ. डोमेस्टिक पहले बार डोमेस्टिक फ्लाइट थे क्या දැන් අපි ඉන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට් එක ඇතුලේ. ඉතින් ගොඩක් අය දන්නේ නැතුව ඇති මොකද්ද මේ ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් කියන්නේ කියලා. ඉතින් ඩොමෙස්ටික් ෆ්ලයිට් කියන්නේ මේවා ෆ්ලයි කරන්නේ රටක් ඇතුලේ විතරයි. ඉතින් මේ වගේ තවත් රටකට යන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් අපේ බස් එකක් ට්‍රේන් එකක් වගේ. ඉතින් අපි දැන් මේ ප්‍රාන්ස් වල පැරිස් වල ඉඳලා මර්සිල් වලට ෆ්ලයි කරන ගමන් ඉන්නේ. ඉතින් ගොඩක් ලොකු රටවල් වල මේ වගේ ඩොමෙස්ටික් ෆ්ලයිට් වලින් ගොඩක් ට්‍රැවල් කරනවා. මොකද ගොඩක් කාලය අඩු කරගන්න පුළුවන් නිසා. ඉතින් අනිවාර්යෙන් අපි දැන් එයාපෝර්ට් එකට ගියාට පස්සේ ඒජන්ට් ඇවිල්ලා ඇති. සමහර විට විනාඩි 10ක් 15ක් යන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අපි එයාපෝර්ට් එකට යනකොට ඒජන්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේක කියන්නේ ගොඩක් අලුතෙන් යන කෙනෙක් හිතන්න පුළුවන් දැන් අපි ෆ්ලයිට් 3ක ආවා. ඉතින් ෆ්ලයිට් මිස් වෙයිද බය වෙන්න පුළුවන්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ.
ප්‍රොසීඩියර් එකට අපේ ටිකට් එක අතේ තියෙනවා. ඉතින් ඒක කාගෙන් හරි අහලා උනත් දැනගන්න පුළුවන් යන්න ඕනේ කොහෙටද කියලා. ඉතින් ගේට් නම්බර් එක හොයාගන්න ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ඉතින් එක එක රටවල තියෙන එයාපෝට් ගොඩක් ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉන්ෆර්මේෂන් ගන්න කවුරු හරි ඉන්නවා. ඉතින් අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක් හදාගන්න අලුතෙන් යන කට්ටිය. ඉතින් ඒක එතකොට අපිට ලේසි මේ වගේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක් වගේ සෙට් වුණොත් එහෙම මේ අපිට ගේට් නම්බරේ හොයාගන්න ඉක්මනට ඊළඟ ෆ්ලයිට් එකට නගින්න. ඉතින් ඉක්මන් කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔයාලා ප්‍රෙස් ටයිම් නම් යන්නේ ෆ්ලයි කරන්නේ ප්‍රෙස් ටයිම් නම් වැඩි වෙලා ගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ ෆ්ලයිට් එක තියෙන තැන හොයාගන්න. ඉතින් අපිට ඩුබායි වල ඉඳලා ප්‍රාන්ස් වලට ෆ්ලයිට් එක තිබුණේ අපිට නගින්න කාලේ තිබුණේ පැයක විතර කාලයක්. ඉතින් ඇත්තටම ඩුබායි එයාපෝට් එක සෑහෙන ලොකුයි. ඉතින් අපි ඉක්මනට හොයාගත්තේ නැත්තම් අපේ ෆ්ලයිට් එක මිස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. සමහර වෙලාවට එහෙම ෆ්ලයිට් එක වේලාසන වගේ යන්න වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඇලවුන්ස් කරනවා. ඉතින් ඇලර්ට් එකේ තමයි ඉන්න ඕනේ. නෝමල් ෆ්ලයිට් යනවා වගේ නෙමෙයි. අපි යන පළාත් අපි යන රටවල් වලට සාමාන්‍ය මිනිස්සු ෆ්ලයි කරන්නේ නැහැ. ගොඩක් අඩුයි. ඉතින් මර්සිල් වලට මං හිතන්නේ ට්‍රැවල් කරන්නවත් ලංකාවේ කවුරුත් ගිහින් ඇති කියලා. ඉතින් සීමල්ලා තමයි ගොඩක් වෙලාවට ඒ වගේ රටවල් වලට යන්නේ. උදාහරණයක් විදිහට මගේ අන්තිම වීඩියෝ එකේ ඔයාලා දැක්ක මම පැනමා වලින් සයින් ඔෆ් වුණේ. ඉතින් ට්‍රැවලින් කරන්නම ඒ වගේ රටවල් වලට යන කට්ටිය ගොඩක් අඩුයි. ඒ නිසා ඩිරෙක්ට් ෆ්ලයිට් අඩුයි. ඉතින් මේ වගේ මේ ට්‍රාන්සිට් ෆ්ලයිට්ම තමයි වැටෙන්නේ. ඉතින් ඒකයි මම මේ වගේ වීඩියෝ එකක් හදන්න හිතුවේ. ඉතින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔන්න අපි මර්සිල් වලට ලෑන්ඩ් කරා. අපි දැන් ඉන්නේ මාර්සිල් එයාපෝට් එකෙන් එළියට යන ගමන්. ඉතින් ඒජන්ට් ආවා. මම අර කලින් කියලා තියනා වගේම ෆ්ලයිට් එකෙන් බැහැලා විනාඩි 10ක් 15ක් වගේ යනකොට ඒජන්ට් ආවා. ඉතින් දැන් ඊළඟට අපි යන්න හදන්නේ මේ හරියම වගේ තියෙන හොටෙල් එකකට. ඩ්‍රයිවර් කිව්ව විදිහට සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45ක් වගේ තමයි යන්නේ හොටෙල් එකට. හෙට හෝ අනිද්දා තමයි සිප් එක එන්න තියෙන්නේ. ඒක තාම කන්ෆර්ම් නෑ. net එකේ තියෙන විදිහට නම් හෙට තමයි එන්න තියෙන්නේ. අපි බලමු හොටෙල් එකට ගිහිල්ලා මොන වගේ හොටෙල් එකක්ද අපිට බුක් කරලා තියෙන්නේ කියලා. මම හොටෙල් එකට ගිහිල්ලා ඊටු විස්තර ටික කියන්නම්. ඉතින් AB අපේ ඔයලා අයියා ඉන්නවා මෙතන. ලස්සනයිනේ. ෂෙඩියුල් වෙලා තියෙන විදිහට නැව આવොත් නම් අපිට ඇවිදින්න යන්න වෙන්නේ නැහැ. දවසක් වගේ පරක් වෙලා නැව આવොත් අපිට පුළුවන් සිටි එක මොන වගේද කියලා පොඩි විසිට් එකක් දාන්න විදිහට නම් මේ මාසින් කියන්නේ ගොඩක් ලස්සන ප්‍රදේශයක්. ඉතින් අපි බලමු විසිට් එකක් දාගන්න පුළුවන් විදිහට. හරි ගයිස්, ඔන්න එහෙනම් පැය 13ක 14ක වගේ ගමනකින් පස්සේ අපි මාර්සෙල් වල හොටෙල් එකට ආවා. ඉතින් ලොජ් එකේ පැය භාගයක් විතර ගියා. රූම් ටික ඇරේන්ජ් කරලා දෙන්න අපි තුන් දෙනාට. ඉතින් මමයි අපේ AB යාළුවා ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඔයිලා ඉන්නේ තර්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් බෑග් ටික ගෙනල්ලා දුන්නා අපේ කැබින් වලට. දැන් අපි ගිහින් බලමු මොන වගේද රූම්ස් තියෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට කිව්වා කලිනොත් බය වෙන්න දෙයක් නැහැ කියලා. ඕන රටකින් සයින් ඔන් වෙනකොට සයින් ඔෆ් වෙනකොට මේ වගේ ඒජන්ට් ඇවිල්ලා ඔක්කොම ටික ක්ලියර් කරලා දෙනවා. ඉතින් එයාපෝට් එකෙන් එයා අපිව ගෙනත් දැම්මා හොටෙල් එකට. එයාපෝට් එකෙන් වෙලාවට අරගත්තා අපිව. ඉතින් ඒක නිසා ෆස්ට් ටයිම් වෙන කෙනෙකුට කිසි දෙයකට බය වෙන්න එපා. තනියම ඉන්න සෙට් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම පොඩ්ඩක් වොයිස් එක ගොඩාක් අඩුවෙන් කතා කරන්නේ. මොකද මම විතරක් නෙමේ ගොඩක් ෆුල් වෙලා තියෙන්නේ. ඒකයි අපි සාමාන්‍යයෙන් පැය භාගයක් විතර ගියා කිව්වේ මම රූම් ටික ඇරේන්ජ් කරන්න. හොටෙල් එක ෆිල් වෙලා තියෙන්නේ. ගොඩක් මහා ලොකු හොටෙල් එකක් නෙමෙයි. මාර්සෙල් සිටි එක තියෙන්නේ මේ ළඟමයි.
ඉතින් බලමු අපි මේක තමයි මගේ රූම් එක 105. හරි මේක තමයි මට ලැබිලා තියෙන රූම් එක. ඉතින් කතා කරන්න කලින් අපි ගිහින් බලමු මොනවද මේ පුංචි රූම් එකේ තියෙන්නේ කියලා. මෙතනින් එන්ට්‍රන්ස් එකෙන් ආවහම මෙන්න මේ විදිහට තමයි මේ රූම් එකේ view එක තියෙන්නේ. මතක තියාගන්න අනිවාර්යෙන් මේ යුරෝප් ගොඩක් යුරෝප් රටවල් වල යූස් වෙන්නේ මෙන්න මේ જાතියේ ප්ලග් පොයින්ට්. ඉතින් ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ලංකාවේ යූස් කරන්නේ දැන් අර කොටු පින් එක අර හතරස් පින් එක කියන්නේ ගොඩක් වෙලාවට ෆෝන් වල charger එන්නේ මේ විදිහට. ඉතින් මේ වගේ තැනකට ආවහම ඒ අඩැප්ටර් කෑල්ල නැති වුණොත් එහෙම තමන්ගේ අපේ ෆෝන් එක charge කරගන්න ලැප් එක charge කරගන්න කිසි දෙයක් බැරුව යනවා. ඒක නිසා මේ වගේ 2 පින් තියෙන අඩැප්ටරයක් අනිවාර්යෙන් අරන් එන්න. නැව් වල තියෙන්නේ මෙන්න මේ අඩැප්ටරෙමයි. ඒක අනිවාර්යෙන් වීඩියෝ එක බලන ඔයාලා හැමෝම මතක තියාගන්න. මම ආයෙත් පෙන්නන්නම් පැහැදිලිව. ගොඩක් නැව් වල තියෙන්නේ මෙන්න මේ පින් එක. මේක. ඒක නිසා නැවකට යනකොට මතක් කරලා මෙන්න මේකෙන් මාටි ප්ලග් එකක් හරි මොකක් හරි අරන් යන්න. හැබැයි ක්වොලිටි එකක් වෙන්න ඕන. නැත්නම් නැව් වල පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. මොකක් හරි සර්ටිෆිකේට් එකක් තියෙන හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්ම ගන්න. නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. තවත් එකක් නැව් වල මාළිගක් සාමාන්‍යව ගන්න තහනම්. ඉතින් ඒක නිසා ඔයාලා මොකක් හරි ෆෝන් එකක් මොකක් හරි charge කරනකොට විතරක් ඒක ප්ලග් කරලා පාවිච්චි කරන්න. නැත්නම් ගොඩක් වෙලාවට ෆයර් වෙලා තියෙනවා ওই වගේ දේවල් ගහලා. හරි මේ විදිහට තමයි ඉතින් රූම් එක තියෙන්නේ. මෙතන ටීවී එකක් තියෙනවා. ටිකක් මේ කාමරේ එක ගත්තාම ටිකක් ලොකු ටීවී එකක්. මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් පුංචි වින්ඩෝ එකක් තියෙනවා. අපිට ඒක කර්ටන් එකක් දාගන්න පුළුවන්. හරි පුංචි ටේබල් එකක් දීලා තියෙනවා. ලැප් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඒ දේවල් වලට. තවත් එකක් තමයි විශේෂයෙන් මේ වගේ කාලවල වල දැන් සීත කාලේ ඉවර වෙගෙන යන්නේ. ඒ වුණාට යුරෝප් රටකට ආවහම රූම් එක සාමාන්‍යයෙන් ලංකාවේ නම් ඔයාලා දන්නවා රූම් එකක් වුණාම බලන්නේ AC. ඒ වුණාට මේ රටවල වල බලන්නේ AC නෙමෙයි. විශේෂයෙන්ම හීටර් තියෙන්න ඕන සහ හොට් වෝටර් තියෙන්න ඕන. ඒ දෙක නැත්තම් මේ කාමරවල ඉන්නත් බෑ නාන්නත් බෑ. හරි. ඉතින් මේකෙත් හීටර් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මං 23 වගේ ඇඩ්ජස්ට් කරලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි ඉතින් ඒකම තමයි AC වලට ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. මේක තමයි බාත්රූම් එක. බාත්රූම් එකත් සාමාන්‍යයෙන් ඉතින් තියෙන්න ඕන හැම දෙයක්ම තියෙනවා. කිව්වා වගේම හොට් වෝටර් අනිවාර්යෙන් තියෙනවා. හරි. ඉතින් කියන්න අඩුපාඩුවක් නැහැ. ඔයාලා දන්නවත් දන්නේ ෆ්‍රාන්ස් වල ප්‍රධාන ආහාර ලංකාවේ බත් වගේ ෆ්‍රාන්ස් වල ප්‍රධාන ආහාරය තියෙන්නේ බ්‍රෙඩ්. ඉතින් ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක තමයි ෆ්‍රාන්ස් වල තියෙන ප්‍රධානම ආහාරයක් වෙන්නේ. ඉතින් මොනවා වෙයිද දන්නේ අපේ මීල් එක කොහොමද තියෙයිද දන්නේ. සාමාන්‍යයෙන් වෙනදා වගේම තමයි අපිට පුළුවන් ඕන එකක් ඕඩර් කරන්න. මෙහි තියෙනවා මෙනු එක. ඉතින් ඒක පේ කරන්නේ කම්පැනියෙන්. ඉතින් ගිය පාර පැනම වීඩියෝ එකෙත් ගොඩක් කට්ටිය අහලා තිබුණා අපි කන කෑම වලට කොහෙන්ද කොහොමද කවුද ගෙවන්නේ කියලා. ඉතින් රූම් එකට වගේම තමයි මීල් එකටත් අපේ කම්පැනියෙන් ගෙවනවා. මම මේ කියන්නේ CMA එක ගැන. අනිත් කම්පැනි ගැන මම වැඩි දන්නේ නැහැ. හැබැයි ගොඩක් කම්පැනි වල ගෙවනවා ඇත්තටම ගෙවන්න ඕනේ. ඉතින් ඒක ලේබර් කන්වෙන්ෂන් එකේ තියෙන එක ඔප්ෂන් එකක්. හරි ගයිස්. ඉතින් මේ විදිහට තමයි
ලංකාවේ ඉඳලා මාස වෙනකන් අපි ආවේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හැමදේම හොඳින් සිද්ධ වුණා. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ වීඩියෝ එකක් දාගන්න වෙලාව නැතුව ගියා. ඉතින් ලංකාවේ මම මාස 4ක් විතර හිටියා. ඉතින් මේ මාස 4 වීඩියෝ එකක් දෙකක් වගේ තමයි දාගන්න පුළුවන් වුණේ. ඉතින් සමා වෙන්න ඕනේ ඒ ගැන. මම හිතාගෙන හිටියා ලංකාවේ ට්‍රැවල් කරනකොට හැම වීඩියෝ එකක්ම දාන්න කියලා. ඒත් එක එක දේවල් නිසා එක එක වැඩ නිසා මම ගොඩක් පිසි වුණා. ඉතින් ආයෙත් YouTube එකේ වීඩියෝ දාන්න පටන් ගන්නවා. ඉතින් මගේ වීඩියෝ බලන්න ඔයාලට කියන්නේ. ඉතින් දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. හරි මෙහෙම තමයි වෙන්නේ. මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම උත්තර දෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එක රිප්ලයි කරනවා. ගොඩක් අය ප්‍රශ්න වලට මම රිප්ලයි කරනවා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා අර මං කිව්වා වගේ අපි කෑම කනකොට එතකොට ට්‍රාන්ස්පෝර්ට් වලට ඒවට කවුද ගෙවන්නේ කියලා. ඒවා ස්ටෑන්ඩඩ් එකේ තියෙන හොඳ කම්පැනියක් නම් කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා බය වෙන්න එපා. ඒ කියන්නේ ගොඩක් මට පර්සනල් විදිහටත් මේල් දාලා තිබුණා ළමයි. අපි මෙහෙමයි අයියේ මට මෙහෙම යන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් දවස් දෙකක් හොටෙල් දානවා. ඉතින් එතකොට අපි කොහොමද ඒක ගෙවා ගන්න අපි මෙහෙන් සල්ලි අරන් යන්න ඕනේද කියලා. ඉතින් උදාහරණයක් විදිහට මම කියන්නේ මම මෙහෙ එනකොට ඩොලර් 100ක් වගේ අරගෙන ආවා. ඒක තවම 7-5ක්වත් වියදම් උනේ නැහැ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මම කියන්න ඕන එක මම ඇත්තම කියනවා කියලා. ඉතින් අපි යන ප්‍රොසීඩියර් එකට පිටින් මොනවා හරි අපිට ඕන දෙයක් ගන්නවා නම් ඒකට විතරයි වියදම් වෙන්නේ. ඉතින් අපි හෙට හිතාගෙන ඉන්නවා shopping කරන්න ප්‍රාන්ස් වල. ඉතින් එතකොට මට වියදම් වෙයි. ඒක අපිට ගෙවන්නේ. හැබැයි ප්‍රධාන දේවල් රූම් එකට කෑම ට්‍රාන්ස්පෝර්ට් හැමදේම කම්පැනියෙන් ගෙවනවා. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. අනවශ්‍ය වියදම් තමන්ට නැත්තම් කිසිම දෙයක් බය වෙන්න එපා. තවත් එකක් ෆස්ට් ටයිම් යනකොට ලොකු ගානවල් ලොකු මුදල් ලංකාවෙන් මාරු කරගෙන යන්න එපා. ඔයාලා දන්නවා ලංකාවේ එක්ස්චේන්ජ් රේට් එක ගොඩක් අඩුයි රුපියල් දීලා ඩොලර් ගන්නකොට. ඉතින් සමහර වෙලාවට සල්ලි ඕන වෙයි කියලා හිතලා රුපියල් 50,000 60,000 ලක්ෂය වගේ ඩොලර් වලට මාරු කරගෙන යනවා පිටරටකට යනකොට. එහෙම යන්න උවමනාවක් නැහැ සීමන් කෙනෙක් නම්. මොකද එහෙම වියදම් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාලා යන්නේ ජොබ් එකකට සල්ලි හොයන්නයි යන්නේ. ඉතින් ඒ සල්ලි හොයන්න යන ගමනේ ලොකු ගණන් වියදම් කරගන්න එපා. ඒක ඔයාලට පාඩුයි. හරි එහෙනම් හොඳට මතක තියාගන්න මම මේ පෙන්නපු අඩප්ටරේම තමයි නැවුවලක් තියෙන්නේ. මම නැවට ගිහිල්ලා වීඩියෝ එක කරන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මේ පාර මම යන්නේ LNG වෙසල් එකකට. ඉතින් LNG powered by LNG. ඉතින් ඔයාලා දන්නවා මම කියලා තියෙනවා HF4 කියලා වර්ගයකිනුයි ඩීසල් වලිනුයි තමයි නැව් ප්‍රධාන වශයෙන් ධාවනය වෙන්නේ. ඉතින් මේ නැව LNG කියන්නේ liquefied natural gas කියන ගෑස් එකෙන් තමයි නැව යන්නේ. ඉතින් අලුත් අත්දැකීමක් මම ඊට කලින් ඉඳලා නැහැ. අපි බලමු මොන වගේද ඒ නැව කියලා. 2024 Samsung එකේ කොරියන් බිල්ඩ් එකක්. ඉතින් හොඳ නැවක් වෙන්න ඕනේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු ඒ නැව මොන වගේද කියලා. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා හැම කමෙන්ට් එකකටම. ගිහින් එන්න අපි බලමු. මම දන්නේ මම මේක සෙකන්ඩ් වීඩියෝ එකකින් කරයිද මේ වීඩියෝ එකට ඇටච් කරයිද කියලා. අපි බලමු මේකේ මීල් එක කොහොමද වෙන්නේ කියලා. මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා මොන වගේද මේකේ කෑම වේල් ටික අපිට දෙන්නේ කියලා. හරි එහෙනම් ඊළඟට හම්බෙමු මීල් එකේදී.